අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මෑත කාලේ හරි ආందోලනාත්මක තත්ත්වයකටපත් වුණා මේ ගුරු මාරු වීමත් සමග විවිධ දේවල් විවිධ තැන්වල කතා වෙන්න පටන් ගත්තා. ඉතින් බහුතරයක් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා මේ ගුරු ග්‍රහය පිළිබඳව ඇති වෙලා තියෙන අධික විශ්වාස තත්ත්වයක්. ඒ කියන්නේ දැන් ගොඩාක් සාමාන්‍ය අපි කතා කරනකොට ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තමයි මේ ගුරු කියන්නේ මේ සර්ව සුභවාදී ග්‍රහයෙක් කියන එක. එතකොට ඇත්තටම මේක මට කතා කරන්න උවමනා වුණා. මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ එහෙම අපි හිතන විදිහේ සර්ව සුභවාදී ග්‍රහයක් වෙන්නේ නැහැ. මොකද අපේ සමාජය ගත්තත් දැන් අපි ගමුකෝ උදාහරණයකට දැන් ගුරුගේ නියෝජනය වෙන කොටස් තියෙනවා. අපි දැන් සමාජය ගත්තොත් එහෙම අපි ගත්තොත් හාමුදුරුවරු. එහෙම නැත්නම් අපි තුමු ගුරුවරයෙක් නැත්නම් විදුහල්පති කෙනෙක්. දැන් මේ වගේ කෙනෙක් ගමුකෝ අපි. එතකොට මේ කට්ටිය අපි පොදුවේ හොඳයි කියලා හිතුවට මේ හැමෝම හොඳ නැහැ. මොකද දැන් හොඳ උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් අපේ බෞද්ධයන් විදිහට අපේ ශාසනය ඇතුලේ හරි සුවිශේෂී චරිතයක් තමයි අඟුලිමාල රහතන් වහන්සේ. එතකොට දැන් මේ අඟුලිමාල රහතන් වහන්සේ ඇඟිලි 1000ක් කපන තත්ත්වයට පත් කරන්නේ ගුරුවරයෙක්. එතකොට ඒ නිසා හොඳට මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා මේ ගුරු ග්‍රහයාගෙන් අනවශ්‍ය විදිහට සුභවාදී සිතුවිලි සිතා ගැනීම ඇත්තටම අවදානම් තත්ත්වයක්. මොකද මම මේක කියන්නම හේතුව තමයි මට මේ නොබෝ දවසක මාව හම්බෙන්න පැමිණුණා මේ අවුරුද්ද A level කරන්න ඉන්න. ඉතින් ගණිතාංශයෙන් A level කරන්න ඉන්න දරුවෙක්. ඒ දරුවාගේ කේන්ද්‍රයේ ගුරු ඊටාම බලවත් විදිහට පිහිටලා තියෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. හැබැයි මේ පිහිටලා තිබ්බට ගුරුගේ ගමන අනුව සහ අනෙකුත් ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටීන් අනුව ඒ දරුවාට හරියටම විභාගයේ හෙට කියලා තියෙද්දි අද දවසේ ආ විභාගය නොකරනවා කියන තැනට මානසිකවපත් වෙනවා. එතකොට මේ தත්ත්වය ඇති කරවීමේ தත්ත්වයන් හඳුනා ගැනීම තමයි ජ්‍යොතිර්වේදීන්ගේ පරම මේ රාජකාරිය වන්නේ. එතකොට දැන් ජ්‍යොතිෂ්‍ය වේදීන් මීට පෙරත් ඒ කේන්ද්‍ර බැලුවාම කියලා තිබ්බ දේ තමයි මෙයා කේන්ද්‍රේ ගුරු ඊටාම් බලවත් ගුරු බලවත් නිසා බය වෙන්න දෙයක් නැහැ. මෙයා උසස් අධ්‍යාපනයකට යනවා. ඒ වගේම තමයි ඊටාම් ඉහළ මට්ටමකට යනවා. මේ දේවල් කොතෙක් කිව්වත් ඇත්ත කතා වුණේ ඒක නෙවෙයි. ඒ නිසා ඊටාම අවධානයෙන් මම කියන්න කැමති අවධාරණයෙන් කියන්න කැමති මේ ගුරු කියන ග්‍රහයා පිළිබඳ අධික විශ්වාසයක් ඇති කරගත යුතු නැහැ. මොකද ගුරු හැම වෙලාවෙම හොඳ දේ කරන්නේ නැහැ. කේන්ද්‍රයක තියෙන ගුරු පිහිටලා තිබෙන අංශක ප්‍රමාණය ඊළඟ ගුරුට ලැබෙන දෘෂ්ටීන්. ඒතකොට ගුරු පිහිටලා තියෙන රාශිය මොකද? මේ වගේ කාරණා මත මේ ග්‍රහයන්ගේ සුභාසුභ වෙනස් වෙනවා. එතකොට මේක ගුරුට විතරක් නෙවෙයි. අනෙකුත් ග්‍රහයන්ටත් මේක පොදුයි. හොඳට අපි මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. අපි ජ්‍යොතිෂය ඉගෙන ගන්නකොට මේ ග්‍රහයෝ බෙදලා තියෙනවා. නේද? අපි බෙදාගෙන තියෙනවා නේද? හොඳ ග්‍රහයෝ නරක ග්‍රහයෝ මේ වගේ සරලව බෙදාගෙන. හැබැයි මේ වුණාට මේ එකදු ග්‍රහයකවත් සර්ව සුභත් නැහැ අසුභත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපේ ජීවිතේ ගමුකෝ දැන් අපේ අම්මා අප්පච්චි ගත්තොත් අපිට හරි ආදරේනේ. හැබැයි සමහර කාරණාවල් බලනකොට අම්මා අප්පච්චි අපිට පුදුම විදිහට මේ දඬුවම් කරන තැන් තිබිලා තියෙනවානේ ජීවිතේ. මේ වගේ තමයි මේ ග්‍රහයෝ කියන්නේ. එහෙනම් මේ ග්‍රහයෝ කවුරුවත් අපිට ගොඩාක් හොඳ වෙන්නෙත් නැහැ, ගොඩාක් නරක වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ග්‍රහයෙක්ගේ නයිසර්ගික ගතියක්. දැන් අපි ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා මේ ග්‍රහය මේ විදියයි, මේ ග්‍රහය මේ විදියයි කියලා. හැබැයි අපිට ජීවිතේදී ඒ මත පදනම් වෙලා. ඒ කියන්නේ අර ජ්‍යොතිෂයේ මූලික સિદ્ધාන්ත මත පදනම් වෙලා කේන්ද්‍ර බලන එක හරි ලොකු වැරැද්දක්. ඉතින් ඒ නිසා හොඳින් අවධාරණය කරගත යුතුයි. ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා නැත්නම් ඔබගේ ජ්‍යොතිර්වේදියා සමග නිදහසේ විශ්වාසනීයව සාකච්ඡා කරලා ඔබගේ කේන්ද්‍රය මත ඔබ ගත යුතු තීන්දුව తీරන සහ කළ යුතු වත්පිළිවෙත් වෙන් කරගත යුතුයි. එහෙම නැතුව මේ උපන් කේන්ද්‍රයක ග්‍රහයෙක් බලවත් වුණ පමණින්ම හිතනවා නම් තමන්ගේ කේන්ද්‍රයේ ਸਰව සුභවාදී කියලා ඒක ලොකු වැරද්දක්. ඒ වගේම ජ්‍යොතිර්වේදී නෝනාවරුන්ගේ මහත්වරුන්ගෙන් බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඔබගේ දැනුම තව තවත් වර්ධනය කරගන්න. මොකද එහෙම නැතුව අර වගේ උපදෙස් දෙන්න එපා. මේ ග්‍රහය බලවත් ඉඳ බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් විභාගේ පාස් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද එහෙම නොවන තැන් ඕන තරම් අපිට මේ කටයුතු කරන ජීවිතය තුළ දැකලා තියෙන නිසා ග්‍රහයන්ගේ වෙනස් වීම අනුව ඔබගේ චරිතය, ඔබගේ චර්යාව, ඔබගේ අනාගතය වෙනස් විය හැකියි. ඒ නිසා ඊටාම සුදුසු දේ තමයි අවම වශයෙන් අවුරුදු 2කට වතාවක්වත් ඔබගේ දුවගේ පුතාගේ කේන්ද්‍රය ඔබගේ ජ්‍යොතිර්වේදියෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතාම සුදුසුයි කියන දේ මම යෝජනා කර සිටිනවා.